මේ අවුරුද්දේ ඒ වගේම අපි අස්සසුම රුපියල් 8500 තිබ්බේ. ඒක 10000 දක්වා වැඩි කරා. 15000 තිබ්බ එක 10500 දක්වා වැඩි කරා. ඒ විතරක් නෙවෙයි. අපි ජුනි මාසයේ නැවත අස්සසුම නොලැබෙන එහෙත් ලැබිය යුතු පවුල් ලක්ෂ 4කට අලුතින් අස්සසුම දෙනවා ජූලි මාසයේ ඉඳන්. රැක බලා ගන්න ඕනේ රැක බලා ගන්න. ඒ මාණ්ඩුව වැඩි හිටි දීමනාව වැඩි කරා. විශ්‍රාමයට රුපියල් 3000 වැඩි කරා. වකුගඩු දීමනාව වැඩි කරා. මහපොළ ශිෂ්‍යාධාර වැඩි කරා. විශ්වවිද්‍යාල ශිෂ්‍යාධාර වැඩි කරා. දරුවන්ගේ කෑම වේලක් සඳහා ලබා දෙන මුදල වැඩි කරා. ඔක්කොම කරලා දෙන්න. ඒ විතරක් නෙවෙයි සිරගත වෙලා ඉන්න විමාන භාරේ ඉන්න තරුණ තරුණියන්. ඒගොල්ලෝ අපි බලා ගන්න ඕන. ඔයගොල්ලෝ දන්නා ගම්වල ඉතිරේ ඉන්න අයගෙන් වැඩි ප්‍රමාණයක් නැවත ඉතිරේ යන අය. එනවා මාස දෙකක් ගමේ ඉන්නවා ආයෙ මාස තුනක් ඉතිරේ. එහෙම නේද අපි? ඒක වෙනස් දෙයි. ඉතිරේට ගිහපුවම බන්ධනාගාරට ගිහපුවම රස්සාවට ගන්න පොලිස් සහතිකයක් දෙන්නේ නැහැ. ඔය ඉතිරේට අපරාධ කරනවා. ඒ තරුණයන් මුළු ජීවිතේම අවසන් වෙනවා. අපි මේසර අයවැයේකට මුදල් දෙන්න මොකටද? බන්ධනාගාරයට ඉන්න හැකියාව දක්ෂතාවය තියෙන තරුණයන්ට වෘත්ති පුරවක් ලබා දෙනවා. දැන් හිරේ ඉඳන් එළියට එන්නේ වෘත්ති සහතිකයක් එක්ක. ඒකට යාට අර පොලිස් සහතිකය එම සහතිකය වෘත්ති පුර සහතිකය ගන්නවා නම් පොලිස් සහතිකය අපරාධ කර්මයකට දාස් කරනවා. ප්‍රසාරණයට එනවා. ඒගොල්ලෝ අපි බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අනාථ කන්දේ රැඳුම් මධ්‍යස්ථාන වල දරුවෝ ඉන්නේ. අම්මා තාත්තා එක්ක අසරණ දරුවෝ ඉන්නේ. ඒ දරුවෙකුට මාස රුපියල් 5000ක් දෙනවා. ඒක රුපියල් 3000ක් අපි ස්ථාවර කිරීමකට දාන හැම මාසෙම. ඒක දරුවෙක් විවාහ වුණොත් දැන් ඔයගොල්ලෝගේ දරුවෝ සාමාන්‍ය දරුවෙක් විවාහ වුණොත් අම්මා තාත්තගේ ගෙදර තියෙනවා. පරණ හිමිකයක් තියෙනවා. හැබැයි අවතන් කඳුරක දරුවෙක් අවතන් මධ්‍යස්ථානයක රැඳුම් මධ්‍යස්ථානයක දරුවෙක් විවාහ වුණොත් යන්න තරක් නැහැ. අපි ආණ්ඩුව තීරණයක් ගත්තා. රැඳුම් මධ්‍යස්ථානයක දරුවෙක් විවාහ වෙනවා නම් ඒ හැම දරුවටම රුපියල් ලක්ෂ 10ක් දෙනවා. බියක් හදාගන්න. බලා ගන්න ඕනේ මිනිස්සු. ඉතින් මෙහෙම ආණ්ඩුවක් පෙදෙන්න තියෙන්නේ. භෞතික අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. අපේ පාසල් යන දරුවන්ගේ ගැහැණු දරුවන්ට කවුරු පහේ පන්තියට වඩා ඉහළින් ඉන්න සනීපාරක් තුවා මාසෙකට 8 ගාණි දෙන්න හැම පාසල් දරුවෙකුම කියනවා ගැහැණු බලා ගන්න ඕන දරුවෝ ලක්ෂ 16කට පාසල් දරුවෝ ලක්ෂ 16කට පාසල් උපකරණ මිලදී ගන්න පොත්පත් මිලදී ගන්න රුපියල් 6000 ගාණක් දුන්නා. කවදාවත් ඉතිහාසයේ එහෙම මුදල් දීලා නැහැ. අපි දුන්නා. කියන්නේ මොකක්ද? ආර්ථික ස්ථාවර බවට පත් වෙනකොට ඒ ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න අපි සැලසුම් හදනවා.